හරි. දැන් ඔන්න ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මම මේ සවුන්ඩ්ස් අය කරද්දී ඇයි සවුන්ඩ්ස් වල නම් විතරක් කිව්වේ කියලා. පළවෙනියට මම කිව්වේ නෑ මේක capital A, sorry මේක simple A, මේක capital S, මේක simple T. ඒ විදිහට මම අකුරු හඳුන්වලා දුන්නේ නැහැ. ඉස්සෙල්ලාම අකුරු ටික අපි හඳුන්වලා දුන්නේ ළමයින්ට මොනවද? sounds කියන වචනේ. ඒ කියන්නේ what is the sound? What is the sound කියන වචනෙන් තමයි අපි ළමයෙකුට sound එකක් ඉස්සෙල්ලාම හඳුන්වලා දෙන්න ඕනේ. ඒ කියන්නේ අකුර හඳුන්වලා දෙන්න එපා. එතකොට වෙන්නේ මේ ළමයා අකුර කියන්නේ sound එක කියන විදියයි ඒ දෙකම ඇත්තටම මේ කවලම් කරගන්නවා. හරි. දැන් අපි දැන් ගත්තොත් ඉස්සෙල්ලාම හඳුන්වලා දෙනකොට දැන් මම කිව්වොත් මේක simple A කියලා චූටි ළමයෙක්ගේ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 3ක 4ක විතර දරුවෙක්ගේ ඔළුවට යන්නේ මේක simple A. A කියන sound එක විදියට. A කියන sound එක විදියට යන්නේ. ඒක වැරදීනේ. අන්න ඒක මග හරින්න තමයි අපි මේ sound එක විතරක් හඳුන්වලා දෙන්නේ ඈ කියන sound එක දාලා. ඈ කියන sound එක දාලා මේක විතරක් හඳුන්වලා දෙන්නේ ඒ හින්දා. ඊළඟ කාරණාව තමයි අපි දැන් වචනයක් කියවනකොට හරි වාක්‍යයක් කියවනකොට හරි දැන් අපි වාක්‍යයක් කියලා හිතමු. දැන් සාමාන්‍යයෙන් වචනයක් කිව්වොත් දැන් apple කියලා වචනේ ළමයෙකුට කියවන්න දුන්නොත් අපි කවදාවත් මේක කියනවද capital A, simple P එහෙම නෑ. කවදාවත් අපි අකුරු හඳුන්වලා කියන්නේ නැහැ. කොහොමද කියන්නේ? අපි කියන්නේ sound එකෙන්නේ. අපි පාවිච්චි කරන්නේ sounds. ඒක නිසා තමයි ඉස්සෙල්ලාම ළමයෙකුට අනිවාර්යෙන් sounds ටික තමයි කියලා දෙන්න ඕන. නැතුව letter එක හඳුන්වලා දෙන එක නෙමෙයි. දැන් අපි දැන් ඊළඟට කාරණාව තමයි මේ sounds කියලා දෙනකොට කවමදාවත් letter එකේ නම කියන්න එපා. sounds කියලා දෙනකොට කවදාවත් letter එකේ නම කියන්න එපා. දැන් මම මේක ළමයෙකුට හඳුන්වලා දෙන්නේ ඈ කියලා. හැබැයි මම කිව්වොත් this is letter A sound ඈ. අන්න ඒ විදිහට කිව්වොත් හරි. නමුත් මුලින්ම ඉගෙන ගන්න ළමයෙකුට ඒ කියන්නේ මුකුත්ම බැරි ළමයෙකුට එහෙම නැත්නම් ඒක අල්ලගන්න ටිකක් අමාරු ළමයෙකුට නම් ඒ විදිහට කියලා දෙන්න එපා. සාමාන්‍යයෙන් තේරෙන ළමයෙකුට නම් අන්න ඒ විදිහට කියලා දුන්නට ගැටලුවක් නැහැ. හරි. ඊළඟට මෙන්න මේ sounds 6 ඇයි ඉස්සෙල්ලා මම තෝරගත්තේ? සාමාන්‍යයෙන් A B C D පිළිවෙලටනේ යන්නේ නේද? A B C D F G H ඔය විදිහට පිළිවෙලට තමයි යන්නේ. නමුත් අර මුලදී හම්බෙනව නේද? B අකුරයි D අකුරයි. අන්න එතකොට ළමයින්ට ඒ දෙක අනිවාර්යෙන් පටලැවෙනවා. ඊළඟට P අකුරත් එක්කත් B අකුර සමහර අය පටලවල ලියනවා. අන්න ඒක මගහරවන්න වගේම වැඩිපුරම sounds පාවිච්චි වෙන්නේ මෙන්න මේ sounds ටික නිසා තමයි මම මේ sounds ටික මේ වගේ group එකකට කඩලා මේ 6 ඉස්සෙල්ලා focus කරන්නේ. හරි. ඊළඟ කාරණාව තමයි මේ sounds 6 ගත්තොත් අනිවාර්යෙන් මේ 6 ඔයාලා මේ step by step කියලා දෙනකොට හොඳ අවධානය ගන්න ඕන. මේ හැම sound එකක්ම කියලා දෙන්න ඕන simple අකුරු වලින්. මේ ඔයාලට පේනවා ඇති මම හදාගත්ත flash cards ටික. මේ ඔක්කොම අපි කියලා දෙන්නේ simple අකුරු වලින්.